පාන්දර 1:49ට අපි දෙන්න දුරම දුර ගමනක් යන්න පිටත් වුණා. කාර් එකේ මේ ගමන යන්න මැප් එක දාද්දි පැය 8:00මාරක කාලයක් පෙන්නුවා. ඉතින් නිදිමත එන්න කලින්ම රෙඩ් බුල් එකකුත් බීලා තමයි අපි ගමන පටන් ගත්තේ. අපිට පැය 8:00මාරක්ම යන්න තිබුණු නිසා අපි දෙන්න කඩචෝරු ගොඩක් අරගෙන සැරින් සැරේ පොඩ කන ගමන් තමයි මේ ගමන ගියේ. පැය 3ක් විතර යද්දී ඉක්මනින්ම එළිය වැටෙන්න පටන් ගත්තා. ඒ වෙලේ නම් අපි දෙන්නට හොඳටම නිදිමතයි. ඉතින් අපි දෙන්න හිතුවා සර්විස් ඒරියා එකක නවත්තලා විනාඩි 5ක් 10ක් නිදන් ඉඳලා ගියොත් හොඳයි කියලා. මොකද අපිට තව පැය 5ක් විතර යන්න තියෙනවනේ. ඊට පස්සේ එතනට වෙලා චුට්ටක් නිදියලා ආයෙත් කැෆේ එකක් බීලා තමයි ගමනේ ඉතිරි කොටස යන්න පිටත් උනේ. උදේ පාන්දරින්ම අපි මේ යන්නේ කොහෙද කියලා ඔයාලට මම කිව්වේ නෑනේ. ඉතින් මේ බෝඩ් එක දැක්කොත් ඔයාලට දැනගන්න පුළුවන් අද අපි යන්නේ කොහෙද කියලා. අපි දෙන්නට ආයෙත් නිදිමතක් ආවේ හින්දා ඊළඟට හම්බෙන සර්විස් ඒරියා එකෙන් ආයෙමත් අපි දෙන්න නැවැත්තුවා. නවත්තලා කැෆේ එකක් බීලා පොඩ්ඩක් එතන ඇවිද ඇවිද මේ චොකලට් වර්ග එක කෑම ಜಾති බල බල ටිකක් වෙලා හිටියා. මොකද නාපෝලියට යන්න අපි දෙන්නට තිබ්බේ තව පැය දෙකක වගේ කාලයක් හින්දා අපි දෙන්න ටිකක් වෙලා එතනට වෙලා හිටියා. මම ලංකාවේ ඉද්දී මෙන්න මේ චොකලට් එක මට හස්බන්ඩ් එවනවා. මං හරි ආසයි මේ චොකලට් එක කන්න. ඒක මේ චොකලට් බෝල් එකක්. ඒකේ නෙස්ටමෝල් රහ වගේත් වෙනවා. ඒක මේ කිරි වලට දාලා කද්දි හරිම රසයි. ඉතින් ඒකෙන් එකක් මං අරගත්තා. මෙතන එක වර්ගයේ චොකලට් තිබ්බා. මිරිස් වලින් හදපුවා, දොඩම් වලින් හදපුවා, මම දැකලා නැති චොකලට් ಜಾති වර්ග ගොඩක් තිබ්බා. මෙන්න මෙතනදී නම් මට ගොඩාක්ම මතක් වුණේ අක්කගේ පොඩි බබාව. එයා හරි ආසයි ස්මාර්ටිස් කන්න. ඉතින් මේ වගේ දේවල් මම යවලත් තියෙනවා කලින්. ඒ වුණාට ඉතින් මට කොහේ හරි ගියාම එයාලා ආස දේවල් දැක්කහම හරියට එයාලව මතක් වෙනවා. මෙයත් එයාටම හරියන ලොලිපොප් එකක් හොයාගෙන. මේ වගේ තැන්වල ලස්සන ටෙඩි බෙයාස්ලා ගොඩාක් ඉන්නවා. ඒ කියන්නේ වෙන ෂොප් වලට වඩා අන්කොමන් විදිහේ එක ටෙඩි බෙයාස්ලා වර්ග. ඉතින් මම ටෙඩි බෙයාස්ලාට එහෙම ආස කරන කෙනෙක් නෙවෙයි. ඒ වුණාට මෙන්න මෙයා මෙතනින් පෙන්නපු එක ටෙඩි බෙයාට මට හිත ගියා. එයාගේ තියෙන පාට හින්දා. බලන්නකෝ මං එයාව ගත්තේ නැහැ. ඒ වුණාට මං එයාට හරිම ආස වුණා. එයාට තිබ්බේ අමුතු දම් පාටක්. මෙන්න මෙයාට නම් මට හිත ගියා. ඉතින් මං එහෙම ටෙඩි බෙයාලට ආස කෙනෙක් නෙමෙයි. නමුත් ඉතින් මට හම්බෙන ඒවා මේ මං තියාගන්නවා. ඒ වුණාට මං ආස නෑ එහෙම. ඉතින් එයා දන්න හින්දා එයා මට අරන් දෙන්න අහනවා. ඒ වුණාට මම ඉතින් ආස නෑ කියලා එයාත් දන්නවා. ඒ වුණාට ඒකේ පාට දැක්කම මට ගෙදර අරන් යන්න හිතුණා. ටිකක් වෙලා එතන තියෙන දේවලුත් බලලා අපි යද්දී අයිස්ක්‍රීම් දෙකකුත් අරගෙන කකා තමයි ගියේ. එතකොට තවත් කම්මැලිකම නිදිමත යයි කියලා හිතලා. ඉතින් ඒකත් කකා අනික ඒ වෙලේ ගොඩක් රස්නේ හොඳටම අවුව තිබ්බා. ඒ හින්දා අපි හිතුවා අයිස්ක්‍රීම් දෙකක් කන එක හොඳයි කියලා. ඉතින් ඒකත් අරගෙන ඒක කන ගමන් අපි ආයෙත් ඉතුරු පැය දෙක පිටත් වුණා. දෙන්නම නිදිමරලා හිටපු හින්දා අව්ව සැරත් එක්ක ඇස් අරගෙන ඉන්න බැරි වුණා. ඉතින් ඒ හින්දා අපි ආයේ මැංගෝ වලින් හදලා තිබ්බ ස්නැක් එකක් කකා තමයි ගියේ. ඉතින් ඒකත් කන ගමන් දන්නේම නැතුව අපි නාපෝලියට ඇවිල්ලා තිබුණා. හරිම ආසයි නාපෝලිය මෙහෙම දකිද්දි ගොඩ කාලෙකින් මිලන් ඉඳලා එද්දි. ඉතින් ඒක වෙනම හැඟීමක්.
අපි හදිසියෙම නාපෝලියාවේ වැඩ ගොඩාක් කරගන්න හිතාගෙන ඉතින් මම හිතුවා ඒ ව්ලොග්ස් ටික වෙන වෙනම ඔයාලට අරන් ආවොත් හොඳයි කියලා. ඔයාලා දිගටම අපේ වීඩියෝස් බලන්න සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එකත් ක්ලික් කරලා තියාගන්න. ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. චාෝ